guys, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ night time routine එක. ඉතින් බලමු මම කොහොමද මගේ night time routine එක කරගන්නේ කියලා. night time routine එක මොන වගේද කියලා ඔයාලත් එක්ක share කරගන්න. Hi ළමයි කොහොමද ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ night routine එක. මේක තමයි මගේ ඇත්තම night time routine එක. හොඳයි. ඉතින් night routine කරනවා කියලා මම එහෙම විශේෂයෙන් මුකුත් කරන්නේ නැහැ. හැබැයි බලමු මගේ night time routine එක කොහොමද වෙන්නේ කියලා. බලන්නේ එහෙනම් කම්මුල් සිමින් මගේ හොඳනම් ආලින් වෙලේ. One eternity later. වීඩියෝ කර හිටියට ඔයාලට කියන්න බැරි වුණානේ අද තමයි මැයි 11 වෙනිදා. ඉතින් මම මගේ හැම vlog එකකම වගේ vlog එක කරන date එක කියනවා. ඉතින් අද මැයි 11 වෙනිදා රෑ. වොෂ් දාන්න යන්න කලින් මට මේ ජම්බෝල ගෙඩියක් දුන්නා කපන්න කියලා. ඉතින් දැන් මේ ඒක කපන ගමන් තමයි ඉන්නේ. වීඩියෝ එකේ අහලින් පහලින් ඇහෙන ඔය සද්ද බද්ද ගණන් ගන්න එපා ළමයි. අපේ මල්ලි සින්දු දාලා තියෙන්නේ. හීතලයි නම් තමයි අපිට හීතලයි. කලින් හෙම්බිරිස්සාව හැදුනනේ. තාම අඩු නෑ. තාමත් නහය බරගතියෙන් තමයි ඔය ඉන්නේ. අද උදේ ඉඳන් වහිනවා ළමයි ඉන්න බෑ මොනවා කරලවත් සීතලයි. ඒක ගැන තමයි ඔය කියවන්නේ ඔතන දැන්. ගොඩාක් ඒ කියන්නේ එහාටමයි තියෙන්නේ. කොහොමත් වැටෙනවා කොහොම කරත් කියලා. මෙහාට අදින්න බැයිද? බෑලු මම කිව්වා ලොල්ලනුවක් දාලා අදින්න පුළුවන් නේද කියලා. අනේ නුඹකට කතා වෙන්නේ. ඈ? ඔව් අම්මේ පොලිසියට යන්න වෙයි වෙසක් නෙමෙයි. වෙසක් පැත්තක තිය. මේ ජම්බෝල හොඳයි දැම්මේ කැස්සට. යා අන්න. හෙම්මිරිස්සාවට. අම්මයා. පැන්ඩි නේ නේ. මම දැන් ජම්බෝල එකෙන් අච්චාරුවක් හදන්න තමයි යන්නේ. ඉතින් බලමු කොහොමද අච්චාරුව හදන්නේ කියලා. මේකට මම දානවා ලුණු කුඩුයි, මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා මේ කලවම් කරලා හොඳයි. මම දැන් දානවා ෆ්‍රිජ් එකට. අපි කූල් කරලා කමු එක. මම යනවා දැන් මේ වොෂ් දාන්න. 2000 years later. ඔන්න මම වොෂ් දාගෙන ඇවිල්ලා ඇඳුමක් ඇඳගෙන මගේ මේ මූණේ බලන්න කළු පාට ලප වගේක් තියෙන මේක අඩු වෙන්නේ නැහැ ළමයි. මෙන්න මේක මගේ නයිට් ක්‍රීම් එක ගානවා. ලියා එකේ නයිට් ක්‍රීම් එක තමයි මම යූස් කරන්නේ දැන් ගොඩක් කල් ඉඳන්. ඒක මට හොඳයි වගේ දැනෙනවා. ඒක හින්දා ඉතින් ඒක ගානවා. නයිට් ක්‍රීම් එක ගාලා ඉවර වෙලා මගේ තෝල් කළු වෙනවනේ. ඒකට අර තියෙනවා ලිප් බාම් එකක්. ඒක ගාලා එතනින් මගේ ස්කින් කෙයා ඉවරයි ළමයි. ඊට පස්සේ ඔළුව පීරලා කොණ්ඩේ ගොතලා නිදා ගන්න තමයි තියෙන්නේ. කොණ්ඩේ ගොතලා ඉවර වෙලා අගිස්සට බූල් බෑන්ඩ් එකකුත් දාගෙන මම දැන් යන්නේ මම අර හදලා තියපු අර මේ ජම්බෝල අච්චාරු එක තියෙන්නේ. ඒක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන ඒක කන්න තමයි හදන්නේ. කොහොම හරි ඒක ටිකක් සැරයි. ඒක කාලා ඉවර වෙලා වතුර ටිකකුත් බිව්වා ළමයි. මම මේ දවස්වල බොන්නේ උණු වතුර. මොකද හෙම්බිරිස්සාවනේ. ඒක හින්දා. ඉතින් එහෙනම් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. subscribe කරලා නැත්නම් subscribe කරන්න. notification bell එක on කරගන්න. එහෙනම් ඉතින් මෙහෙම තමයි මගේ night routine එක වෙන්නේ. ලොකු වැඩ කෑලි නෑ. light එක off කරා
දැන් මං නිදියන්න හදන්නේ. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.